different names. Take me back to the කොහොමද යාළුවනේ අයිබෝන් කියලා පිළිගන්නවා අද තව YT.lk YouTube channel එකේ තවත් එක අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට ගෙනල්ලා දෙන්නේ මේ වගේ ලස්සන clock widget එකක් එක්ක wallpaper එකක් කොහොමද දාගන්න කියලා වීඩියෝ එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් iPhone වලට වගේම flagship device වලට එන feature එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ Android phone එකකටත් මේ වගේ ලස්සන wallpaper එකක් දාගන්න. ඉතින් මුලින්ම ඔයා කරන්න තියෙන්නේ Play Store එකෙන් app එකක් download කරන්න දෙනවා. app එකේ නම තමයි Depth Wallpapers Live Clock කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ app එක Play Store එකේ search කරලා download කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා link එක click කරලා Play Store එකට ගිහිල්ලා මේක download කරගන්න. ඉතින් app එක open කරගත්තට පස්සේ මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් app එක දැක්ක ගමන් ඔයාලට හිතෙන ඇති මේක paid app එකක් කියලා. ඉතින් මේක paid වගේම free version එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට සමහර wallpapers ගන්න මේකට ගෙවන්න සිද්ධ වෙනවා. සමහර wallpapers ඔයාලට free ගන්න පුළුවන්. ඉතින් මෙතන free wallpapers ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට පල්ලයට ස්ක්‍රෝල් කරලා කැමති wallpaper එකක් select කරලා දාගන්න. ඉතින් ඔයාලට පේනවා සමහර wallpapers වල star mark එකක් තියෙනවා. ඒ wallpapers අපිට ගන්න ඕන premium buy කරන්න වෙනවා. ඒ කියන්නේ අපි සල්ලි දීලා app එක ගන්න ඕනි. ඉතින් සමහර wallpapers තියෙනවා නිකම් wallpapers ඔයාලට පුළුවන් ඒවා download කරලා ඔයාගේ phone එකට දාගන්න. ඉතින් මම ඒක කරන්න පෙන්නන්න. ඔයා හිතන්න ඔයා මේ wallpaper download කරනවා කියලා ඔයාලට තියෙන්නේ අදාළ wallpaper එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මේ විදිහට wallpaper එක download වෙනවා. download වුණාට පස්සේ ඔයාලට පේන ඇති selected කියලා වෙලා ඔයාලට පුළුවන් මේක මෙහෙමම wallpaper එකට දාගන්න. ඒ වගේම තමයි මෙතන set as wallpaper කියන option එක select කරොත් ඔයාලට පුළුවන් set wallpaper කියලා දීලා මේක දාගන්න. සමහරක් ඉතින් මේ වගේම තමයි දවසට wallpapers change කරන්න පුළුවන් වාර ගණනක් තියෙනවා. ඔයාලට වාර ගණන වැඩි කරගන්න ඕන නම් මෙහෙම අදාළ wallpaper එක ක්ලික් කරලා ඔයාලට වෙන ඇති today's usage කියන එක අටින් අට කියලා පෙන්නනවා. ඉතින් ඇඩ් එකක් බලලා ඔයාලට පුළුවන් ආයෙ අනිත් wallpaper එක දාගන්න. ඉතින් අපි බලමු දාපු wallpaper එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට widget එකත් එක්කම wallpaper එක වැදලා තියෙනවා 3D වගේ. ඉතින් මෙතෙන්ද එක වෙන වාසියක් තමයි මේ පිටිපස්සා තියෙන මෙන්න මේ clock widget එක. ඒ කියන්නේ මේ wallpaper එකේ තියෙන clock එක automatically වැඩ කරනවා. ඒ කියන්නේ මේක නිකන් screenshot එකක් වගේ තියෙනව නෙවෙයි. වෙලාව වෙනස් වෙද්දී ඒකෙත් වෙලාව වෙනස් වෙනවා. ඒක නිසා ඔයාලට සාමාන්‍යයෙන් iPhone වල තියෙන option එක වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කැමති නම් වීඩියෝ එක like කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. අදට ගිහින් එන්නම් සුබ දවසක්.